හයාලෝනේ ඔන්න අද අපි යන්නේ ට්‍රිප් එකක් නන් නෙවෙයි. මේක අපේ අනාගතය ගැන හිතලා ගත්තු තීරණයක්. මොකද ඔන්න අපේ මස්සිනා ඊරෑ හීනේ මැණික් දැකලානේ. ඉතින් මිනිහට මැණික් තියෙන පැත්තකට යන්න ඕනේ කියලා උදේ ඉඳලම බරබර. ඔන්න ඉතින් මිනිහගේ ආසාවනේ කියලා අපි දෙන්නත් ගමනට එකතු වුණා. ඒක නෙවෙයි ඔක්කොටම කලින් රොටියක් කාලා යමු. ඔයාලට බඩගිනිත් ඇතිනේ. හැබැයි කෙලගිලින්න ඔට්ටු නෑ. අපේ channel එක බලලා උඹලත් රොටියක් හදාගෙන කාපල්ලා. ඒක නෙවෙයි. මේ මාමගේ රොටි නම් පුච්චන්නේ කබලේ නෙවෙයි. මේ මාමගේ කඩේ තියෙන්නේ පානදුර රත්නපුර පාර මුණසිංහපුර කියන හරිය. ඉංගිරියටත් කිරියැල්ලටත් අතරමැද තමයි මේක තියෙන්නේ. අපිටත් ඉතින් ආම්බෙන් තමයි සෙට් උනේ. මේ රොටියේ තියෙන විශේෂම දේ තමයි මේ මාමා කළුගල් තැටියේ තමයි රොටිය පුච්චන්නේ. කලම් බලමු රසයි නම් ඔයාලටත් කියන්නම්. චිකන් වගේ උදේ. අම්මට සිරියනවා පුතා. මෙතන මාරම රස පොලොස් කරියක් තිබුණා. චිකන් කරි පරාදයි. එකක් කෑවොත් 3-4ක් කාලම තමයි යන්නේ උඹලා. ඔන්න රොටි කාලා අපි ආයෙත් යන්නේ රත්නපුරේ. ඩැඩි සුදු මේ ෆෝන් එක මේ කැමරාවට කළු වෙලා පේන්නේ. ඒකින්ද මේ අපි මේ ආවා අපේ රත්නපුරේ නෑනලා ගෙදර. බෝපත්තල්ල බලන්න. ඔන්න මේ ඉන්නේ අපේ නෑනයි නෑනගේ බෙස්ටි. ඒ දෙන්න අපිව පිළිගන්න ඇවිත් හිටියා එතන. අර උඩ පේනවනේ. ඔන්න ඉතින් අපි අපේ ලොකේෂන් එකට දැන් ඇවිල්ලා ඉන්නේ. මේ තමයි බෝපත් ඇල්ලට ඇතුල් වෙන තැන. පොඩි ගානක් දීලා ටිකට් එකක් ගන්න වෙනවා. නැත්තම් යන්න දෙන්නේ නැහැ මේගොල්ලෝ අපිට. ඔන්න ඇතුල් වෙනකොටම දැක්ක නේද ඔයාලා ලංකාවේ මිනිස්සුන්ගේ ගතිය. හැමතැනම අනම්මනම් දාලා තමයි එයාලා යන්නේ. ඔයාලා ආවනම් එහෙම කරන්න එපා. ඔයාලගේ මතකය ඔයාලා අරන් යන්න. මෙතන ඉන්න අයට ඒව තියලා යන්න එපා. ඔපත්තල්ලට මේ යන ගමන් ඉන්නේ දැන්. මේක නම් ටිකක් අමාරු ගමනක්. හැබැයි අවසානයේ නම් කොච්චර ලස්සනයිද කියලා හිතා ගන්න පුළුවන්. යන්නේ මොකද? ඈතින් පේනකොට. මේ බිම් බලගෙන යනවා මේ මැලික්ක හොවේ. රයිට්. සෙන්නත්. එතිනා. යස්තා. පරිස්සමෙන් කකුල තියලා යන්න. බබා ඔයා තමයි වැටුනොත්. වැටෙන්නේ මේ බබාලා වැටෙන්නේ ඔයා තමයි වැටෙන්නේ. ගමන දුෂ්කරයි. කටුකෝ ඒ පංගස් පම් ඔව් වතුරනේ ගියා අපි. මේ හරිය තනියම වතුර තිබුණේ ගිය පාරේ. ගිය පාර කියන්නේ මේ පාර ආම්බස මේ පාර ආවේ ආයිත්. සිහිය නෑ.
ये सरप गलवा या අද නම් වතුර ටිකක් අඩුයි. ඒ වුණාට ලස්සන නම් අඩුවක් නැහැ. මේ තමයි අපි හොයාගෙන ආපු බෝපත් ඇල්ල. ගිය පාර ඇවිල්ලා උඩට යන්න බැරි වුණා. වතුර වැඩි නිසා. අද නම් ළඟටම යන්න තමයි හිතන් ඉන්නේ. ගිහිල්ලා බලමු මේ ෆීලින් එක. එහෙනම් එන්න යන්න ඔයාලා මාත් එක්ක උඩට. මල්ලි මෙහෙන් ගියා නම් හරිනේ. මෙහෙන් යන අවල් මෙයාලටනේ. මෙහෙන් බහැලෙන්. මොහොම දිගට එන්න. මෙතනින් එන්න පුළුවන් අයිනෙන්. අයිනෙන් එතන්නේ. මං එක එන්නද? මේ වතුර එන්නේ නම් සමනල කන්ද අඩුවෙන් කියලා තමයි මේ හරිය අය අපිට කිව්වේ. Ja. Oder? Ja. Ayan. ඔන්න ළමයි අපි දැන් ඉන්නේ ඇල්ල ළඟටම ඇවිල්ලා. ඉතින් හැමෝටම බෑ පොඩි කට්ටක් කන්න වෙනවා මෙතෙන්ට එන්න. මේක මරෙන් අතනින් පේනවනේ. ඔය අපේ මස්සිනා උඩට එන්න දෙන ගේම. මේක තමයි බෝපත් සරලක මේ ඉන්නේ අපේ මස්සිනා. මිනිහට වතුර පේන්න බෑ.
ගියාත්ම දියකාවෙක්ද කොහේ. අරේ ඔන්න පේනවනේ අපේ කට්ටිය නම් හොඳටම යන්න බෑ අරෙන් යන්න ඕනේ. වටේ ගිහිල්ලා මට දැන් නාගන්න වෙන්නේ. මාත් දැන් නාගන්න ඕන. එහෙනම් ගයිස් ඔයාලත් දවසක එන්න. මෙතනට ආපු අය ඉන්නවනම් එයාලගේ ෆීලින් එක කොහොමද කියලා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. එහෙනම් ගයිස් අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. තෙරුවන් සරණයි. හැබැයි හවසට නම් නියමයි හොඳේ.